මිශ්‍රණ ක්‍රමයෙන් අයිස් වල විලයනයේ විශිෂ්ට ගුප්තතාවය සෙවීම. හරි. මොකද්ද විලයනයේ විශිෂ්ට ගුප්තතාවය කියන්නේ? තුන්වෙනි. දිය වෙමින් පවතින අයිස් වලට අදාළ ඒ කියන්නේ අයිස් කැට දිය වෙනකොට අදාළ අවස්ථා විපර්යාසයට අදාළ විශිෂ්ට ගුප්තතාවය තමයි විලයනයේ විශිෂ්ට ගුප්තතාවය. හරි. දැන් මේක හරි ලේසි. කැලරි මීටරයක් ගන්න. කැලරි මීටරේ අරගෙන මේක කැලරි මීටරේ 3න් 2ක් ජලය පුරවන. 3න් 2ක්. ජලය හරි. හරි. මේකට දානවා උෂ්ණත්වය. එතකොට මේ තියෙන්නේ කැලරි මීටරය මේ ජලය මේ උෂ්ණත්ව මානය. දැන් මෙතන කලවම් කරන්නේ කවුද එතකොට? ඔකේ කරන්නේ. ආතල්ද? හරි. දැන් මෙතනත් රත් වෙච්ච එක්කෙනෙකුයි සීතල එක්කෙනෙකුයි කලවම් කරන්න එපේ. දැන් අයිස් වල විලයනයේ විශිෂ්ට ගුප්තතාවයනේ ඕනේ. අයිස් විලයනයේ විශිෂ්ට ගුප්තතාවය. හරි. එහෙනම් අයිස් අනිවාර්යෙන්ම ඕනේ. ඒතර මේකේ කරන්නේ මේකට අයිස් දිය කරලා හරි අයිස් දිය කරලා එතකොට මෙයාගේ උෂ්ණත්වය මොකද වෙන්නේ? සාමාන්‍ය ජලයට අයිස් දිය කරාම උෂ්ණත්වය මොකද වෙන්නේ? අඩු වෙනවනේ. ඇයි බීම සීතල කරන් අයිස් කරලා දැම්මම බීම එක සීතල වෙනවනේ. උෂ්ණත්වය අඩු වෙනවා. අඩු වුණාට පස්සේ අඩු වෙන උෂ්ණත්වය අරගෙන ඊට තාප වාසනය ලියලා ආයේ අයිස් වල විලයනයේ විශිෂ්ටතාවය එන්නේ. හරි ලේසි. එතන අයිස් දානකොට මේකට අයිස් කියන්නේ අයිස් කැට වතුර ගල් කරපුවා. මෙතන පාවිච්චි කරන මන්තයක් මෙන්න මේ වගේ. වතුර ගල් කරපුවා කියන්නේ වතුර කැට කර සීතල කරපුවා. මෙන්න මෙහෙම මන්තයක්. හරිද? මේක අපි මේකට නම කියන්නේ මොකක් කියලා? මෙයාට කියන්නේ දැල් ගොටු මන්තය කිය. හරි. ඒ කියන්නේ මේ සාමාන්‍ය මන්තය වගේම තමයි පොඩි වෙනසක් තියෙනවා. මේකේ දැලක් තියෙනවා මෙහෙම උඩි. මෙහෙම දැලක් උඩ පැත්තට තියෙන දැල. අර ගොට්ටක් වගේ එකක් නෙමෙයි. උඩ පැත්තට දැල තියෙන්නේ. මෙහෙම මේකෙන් ඔහොම උඩට දැල තියෙන්නේ. ඇයි කියන්නේ? දැන් මේක ඇතුළට අයිස් කැට දැම්මට පස්සේ අයිස් කැට දිය වෙන්න මේක කලතන්න බෑ. හැබැයි අයිස් දැම්මට පස්සේ අයිස් මේ වතුරේ උඩ පාවෙනවද ගිලනවද? පාවෙනවනේ. මේ අයිස් කැට ටික උඩ පාවුනොත් එහෙම දැන් මම ඒක ආයි කියලා දෙනවා කොහොමද? මෙහෙම උඩ තිබුණොත් අයිස් කැට එළියනුත් තාපය අරන් දිය වෙනවනේ. අයිස් කැට දිය වෙන්නේ වතුර ඇතුලේ. වතුරයි අයිස් අතර තමයි තාපය මාරු වෙන්නේ. ඒ හින්දා මේ අයිස් කැට අනිවාර්යෙන්ම ජලය ඇතුලේ තියාගන්න. හරි? ඒකට තමයි දැල් ගොටු මන්තේ පාවිච්චි කරන්නේ. එතකොට මොකද වෙන්නේ? අයිස් කැට ටික දාලා මේකෙන් දැලෙන් ඒක ටික උඩට එන්න උදේ තියාගත්ත හැකිනේ ඇතුලේ. තියාගෙන කලතන. එතකොට මේක ඇතුලේ හා මෙහා වෙනවා මේ අයිස් කැට. ඒකට තමයි දැල් ගොටු මන්තේ කියන්නේ. හරි. එක ඒවට එක ගැලපෙන අයිටම් තියෙනවා දැන්. මේ මෙහෙම කලදනවා. එතකොට මේකේ අර ගොට්ට හින්දා එන්නේ එළියට අයිස් කැට. ජලය තුල තබා ගනිමින් මන්තනය කරන්න තමයි දැල් ගොටු මන්තේ පාවිච්චි කරන්නේ. හරි. දැන් මේ පරීක්ෂණය කරද්දී විශේෂ වැඩක් කරනවා. ඔයාලට මතකද මම කියලා දුන්නා? නිකම්ම දැන් වතුරනේ කැලරි මීටරයට පුරවලා තියෙන්නේ. කැලරි මීටරයට වතුර පුරවලා ඒ වතුරට අයිස් කැට දාන්නේ. අපි හිතමුකෝ පරිසර උෂ්ණත්වය
සෙල්සියස් අංශක 30යි කියන්නේ. මේ ජලයට මේ අයිස් කැට දාන්න කලින් අයිස් කැටවල උෂ්ණත්වය ජලයේ උෂ්ණත්වය අයිස් කැට නෙමෙයි. ජලයේ උෂ්ණත්වය 35ට විතර වැඩි කරනවා. 35ට වැඩි. වැඩි කරලා 35 තියෙන ජලයට තමයි අයිස් දාන්නේ. එතකොට අයිස් වල උෂ්ණත්වය අඩු වෙනවනේ. අඩු වෙලා මේක 25ට අඩු වෙනකල් දානවා. 25ට අඩු වෙනකල් දානවා. පැහැදිලි? මේ ඇවිල්ලා එතකොට ජලයේ ආරම්භක උෂ්ණත්වය මේ ඇවිල්ලා පද්ධතියේ අවසාන උෂ්ණත්වය. මොකද්ද මෙහෙම කරාම වෙන්නේ? තවිස දැන් 30 තියෙන වතුරට අයිස් කැට දාලා දිය කරලා 20ට 20ට විතර අඩු කරලා පරීක්ෂණය කර හැකියි. අයිසුයි වතුරයි කලවම් වෙන එකට වෙනවනේ. නමුත් අපි පරීක්ෂණය කරන්නේ ජලයේ උෂ්ණත්වය 35ට විතර වැඩි කරලා 35 ඉඳලා 30 25 වෙනකල් කරනවා. මේකෙදි වෙන්නේ මොකද්ද? මේ කොටසේදී මේ පද්ධතිය බාහිර පරිසරයට වඩා මොකද වෙලා තියෙන්නේ? රස්නේනේ. මේ කොටසේදී පද්ධතිය බාහිර පරිසරයට වඩා සීතලයි. එතකොට මේ කොටසේදී මෙයා තාපය පිට කරනවා. බාහිර පරිසරයත් එක්ක තාප මාරුවිදි තාපය පිට කරනවා. මේ කොටසේදී මෙයා තාපය ලබා ගන්නවා. හරි. දැන් බාහිර පරිසරයට රස්නෙක් කෙනෙක් හැම වෙලේම කරන්නේ බාහිරට තාපය පිට කරන එක. සීතලෙක් කෙනෙක් පිටින් තාපය ගන්න එක කරනවා. එතකොට දැන් 30 ඉඳලා 35 අතර කොටසේදී තාපය පිට කරනවා. 30යි 25 අතර කොටසේ තාපය ලබා ගන්නවා. එතකොට ඔයාලා දන්නවා අපිට මේ තාපය පිට කරන ශීඝ්‍රතාව ලියන්න බලන්නේ KA T ට විතර දැන් ගන්න වෙන්නේ 35 ඉඳලා 30ටනේ. මම ඕකේ ගන්නම් මැදාගේ 32.5 ඊට 30. මේ වෙලාවේ KA ම තමයි යයි. වෙනසක් නැහැ එකම පද්ධතිය. මෙතන මම ලියන්න ඕනේ එතකොට දැන් තාපය ලබා ගන්නකොට පරිසර උෂ්ණත්වය 30යි 30යි 25යි මැදාගේ 27.5යි. මාරු කරලා ගන්න නෑ. මෙතන T ටරින T මෙතන වැඩි T ටාර් නේ. එතකොට T ටාර් නේ T ට කියලා දාන්න. එතන මෙතන මට සුළු කරාම වෙනවා KA 2.5. මෙතනත් KA 2.5. එතකොට අපිට කියන්න පුළුවන් නේද මෙයා පිට කරපු මේ කොටසදී ලබාගත් තාපයයි කුරුල්ලෙක් ඉන්නවා උඩ සමානයි. හැමෝම කුරුල්ල දිහා බැලුවොත් තාපය පිට කරපු තාපයයි ලබාගත් තාපයයි සමානයි. එතකොට පද්ධතියේ තාපය හානි වෙලා නැහැ නෙමෙයි වෙච්ච හානිය ශෝධනය වෙලා තියෙන්නේ. යම් කිසි ප්‍රමාණයක් පිට කරා නම් ඊට සමාන ප්‍රමාණයක් ලබා ගන්න. එතකොට එතන තාප හානිය බැලන්ස් කරගෙන වැඩේ කරගත්ත හැකි මේ විදිහට කරා. අපි කියනවා මේ පරිසර උෂ්ණත්වයේ යම් කිසි ප්‍රමාණයක් වැඩි අගයක ඉඳලා ඊට සමාන ප්‍රමාණයක් අඩු අගයක් වෙනකල් සමමිතික උෂ්ණත්වාන්තරයක පරීක්ෂණය කරන්න ඕනේ. එතකොට තාප හානිය ශෝධනය වෙනවා. තාපය හානි වෙන්නේ නැහැ නෙමේ බැලන්ස් වෙලා යනවා. ඒතර ඔහොම තමයි පරීක්ෂණය කරන්නේ. හරි. එතකොට අපි 35න් පටන් අරන් අයිස් කැට දා දිය කර 25 වෙනකල් බලන් ඉන්න. පැහැදිලි නේ? දැන් මේ රූපය ඇඳගන්න අරක ලියන්න එපා. මේක ලියන්න එතෙන්ට. ඒක වෙන තැනක ලියන්නේ මේ රූප විතරක් ඇඳගන්න. ඕකෙත් අපි ස්කන්ධය මැනගන්න ඕනේ. හරි. ස්කන්ධ මැනගන්න ඕනේ. බාණ්ඩ ඔය ටියුට් එකේ දාලා දිනවා මන්තය සහිත හිස් කැලරිමීටරයේ ස්කන්ධය. ඒක M1යි. ජලය දාන්න කලින්. ඊට පස්සේ ජලය සහිත කැලරිමීටරයේ ස්කන්ධය M2යි. එහෙනම් ජලයේ ස්කන්ධය කීයද? ජලයේ ස්කන්ධය කීයද එතකොට? M2 රින M1. හරි.
විභාගෙට මේකේ මිශ්‍රණ ක්‍රමයෙන් ප්‍රශ්නයක් දුන්නොත් විභාග ප්‍රශ්නේ ඔය M1 M2 M3 කියලා අගයන් ටික දෙනවා සංකේත ටික. දීලා මේ තාප හුවමාරුවට ප්‍රකාශනය ලියන්න දෙනවා. ළමයි ඒක වරද්දනවා. දැන් බලන් ඉඳි ලේසි වුණාට ඒක වරදිනවා ඒ වෙලාවට. ඒ හින්දා හොඳට තේරුම් ගන්න. ඒකයි මේ M2 M2 දන්නේ පටලෙනවා ඒ වෙලාවට. M3 රිනේ M1යි. ඊළඟට ජලයේ ආරම්භක උෂ්ණත්වය දීලා දිනවා මිශ්‍රණයේ අවසාන උෂ්ණත්වය දීලා දිනවා. ආරම්භක උෂ්ණත්වය කියන්නේ දැන් මෙයා පරීක්ෂණයේ අයිස්කට දාන්න කලින් උෂ්ණත්වය. මේක හැරෙනම් 35 වගේ. හරි. එහෙනම් අයිස්කට දාලා සීතල වුණාට පස්සේ අන්තිම උෂ්ණත්වය T2. හරි. එතකොට අවසානයේ කැලරිමීටරය තුල අඩංගු දේවල් වල ස්කන්ධය M3යි. අන්තිම ස්කන්ධය. අන්තිම ස්කන්ධය M3 නම් එක්කල අයිස් ස්කන්ධය කීයද? M3 රින M2. හරිනේ. දැන් මොකක්ද තාපෝමාරු කියන්න බලන්න මට මෙතන. අර 3න් 2 ලොකුවට දාලා තියාගන්න නැත්නම් පේන්නේ නැතුව යනවා. අයිස්. දැන් මේකට දාන්නේ දිය වෙමින් පවතින අයිස්. දිය වෙමින් පවතින අයිස් කියන්නේ මොනවද? අයිස් කැටයක් අරන් ඩෝන් ගාලා මේකට හලන්නේ. අයිස් කැටේ දිය වෙමින් පවතින අයිස් වල උෂ්ණත්වය මොකක්ද? බිඳුවයි. හරි බිඳුවේ අයිස් තමයි දාන්නේ. බිඳුවේ අයිස්. ධන ජලයේ ඉන්නවා. ඒතර මේ කට්ටිය අවසානයේ මොකක් හරි එක උෂ්ණත්වයකට එනවනේ. එතන මොකද වෙන්නේ? මෙයා ඇත්තටම ඉන්නේ T1 වල. බිඳුවේ අයිස් බිඳුවේ ජලය වෙන්න. බිඳුවේ ජලය අවසානයේ ඔක්කොම ජලය T2. තව ඉන්නවා මෙතන කවුද? මන්තය දන කැලරිමීටරයක් තියෙනවා. ඇයි යාලා තාපෝමාරු සහභාගී වෙනවද? ඒ දෙන්නත් ඉන්නවා. ඒ දෙන්නත් මෙතෙන්ට එනවා. T2 ඔක්කොම පද්ධතිය අන්තිමට එනවා. ඕක තමයි තාපෝමාරු. බිඳුවේ අයිස් බිඳුවේ ජලය වෙනවා. බිඳුවේ ජලය T2 ජලය වෙනවා. මේ ජලය ටිකක් T2 එනවා. මේ කට්ටිය T2 එනවා. දැන් මට තාපෝමාරු ලියන්න පුළුවන්. මොකද්ද? බිඳුවේ අයිස් බිඳුවේ ජලය වීමේදී පිටකල නෙමෙයි ලබාගත්නේ. ලබාගත් තාපය ධන බිඳුවේ ජලය T2 යනකොට ලබාගත් තාපය. ඊට පස්සේ සමාන වෙන්න ඕනේ ජලය පිට කළ තාපය ඒ කියන්නේ මේ ටික කැලරිමීටරය දන මන්තය හරියට අකුරු ලියන්න ඕනේ පිට කළ තාපය. ඔන්න ඕකනේ කතන්දරේ. දැන් ආදේශ කරමු. අයිස් ජලය වීමේදී ලබාගත් තාපය. අයිස් ස්කන්ධය M3 රින M2. හරි. මොකද මෙතෙන්ද ඕනේ? L. මුක්ත තාපයෙන් L. ධන මේ කට්ටියම CW බිඳුව ඉඳලා T2 කරනවා. එතකොට T2 ඍණ බිඳුව. හරි. සමානයි ජලය M2 ඍණ M1. CW T1 ඉඳලා T2 යන්නේ. එතන මේ T1 ලොකු ඈ. මෙතන ඉඳලා මෙතෙන් දැන් අඩු වෙනවනේ උෂ්ණත්වය. ධන කැලරිමීටර දන මන්තේ ස්කන්ධයෙන් එකයි. එයාගේ C නම් T1 ඍණ T2. පැහැදිලිනේ වැඩි. දැන් ඕකේ මේ ඔක්කොම දන්නවා
M වගේනුත් දන්නවා L විතරයි දන්නේ නැත්තේ. ඕක තමයි කරන්නේ. පස්වෙනි බිඳුවේ යටම තියෙන දෙයට ඔය තාපෝ මාරු දාගන්න. මේකට මේ අයිස් කැට දාන විදිහ. ලිලි ඉවර කරන්න. මේවයි අයිස් කැට දාන්න. දැන් වතුර 3න් 2ක් කැලරිමීටරයකට පුරවලා දැන් මේක ඕනේ. කැලරිමීටරයට ජලය 3න් 2ක් පුරවලා දීන්නේ. හරි. අධිශීතකරණයේදී අයිස් කර ගන්නවා. හරි. අධිශීතකරණයෙන් අයිස් කර අරගෙන දැන් මෙහෙම අයිස් කර හම්බෙනානේ. ඉස්කෝලේ ලැබ් එකේ වල ෆ්‍රිජ් එකක් තියෙනවා. ඒකේ තමයි දාලා තියෙන සයන්ස් එකේ ගුරු කන්දේ ඉන්න අයිස් ක්‍රීම්. අයිස් කර නෑ ළමයින්ගේ වැට් ටික කරන්න. කෑම දාන්න. අයිස් කර ගොඩක් ඕනේ නෑ ටිකක් අරගෙන මේ අයිස් කැටේ කුඩු කරන්න ඕන. චූටි කෑලි කුඩු කරාම මෙහෙම චූටි චූටි කෑලි හැදෙනවා. ඔය කෑලි ටක් ගාලා දිය වෙන්න පටන් ගන්නවා. අන්න එහෙම දිය වෙමින් පවතින අයිස් කෑලි තමයි මේකට දාන්නේ. එතකොට එකපාර මේ අයිස් කැටයක් කුඩු කරලා අරන් අහුරක් මේකට දාන්නේ නැහැ. හරි. මේක ඇත්තටම කරන්නේ මේ අයිස් කැටයක් අරන් මේ රෙදි කෑල්ලක් මේසෙ උඩට දාලා ඒක උඩ තමයි කුඩු කරන්නේ. එතකොට අර චූටි චූටි කෑලි කුඩු වෙලා ඒවා දිය වෙන්න පටන් ගන්නවා. දිය වෙද්දි හැදෙන වතුර ටක් ගාලා රෙද්දට උරනවා. එහෙම දිය වෙවි තියෙන අයිස් කැටයක් කරන් තමයි මේකට දාන්නේ චූටි කෑල්ල. දාලා ඒක දිය වෙලා ඉවර වෙනකම් මන්තනය කරනවා. ඊට පස්සේ ආයෙ ඊළඟ කෑල්ල දානවා. ඒක දිය වෙලා ඉවර වෙනකම් මන්තනය කරනවා. එහෙම එකින් එක මේ ලොකු අයිස් කැටේ කඩලා ගත්ත චූටි අයිස් කෑලි දිය වෙමින් පවතින අයිස් කෑලි තමයි මේකට දාන්නේ. දැන් අනිවාර්යෙන්ම දිය වෙමින් පවතින අයිස් නේ ගත්තේ. මේ උෂ්ණත්වය බිඳුවනේ. නේද දැන්නේ. එතකොට කොයි වෙලේකවත් ලොකු අයිස් කැටයක් දාන්නේ නැහැ. අනිවාර්යෙන්ම අර දිය වෙවි වතුර එක්ක තියෙන අයිස් තමයි දාන්න ඕනේ. එහෙමයි කියලා වතුර දාන්නේ නැහැ මේකට. හරිද? දැන් අතට අයිස් කැට ටිකක් අරන් එතකොට අතේ වතුර වතුරක් තියෙනවනේ අතට දිය වෙලා. ඒ අත හලන්නේ නැහැ මේකට වතුරත් එක්ක. එතකොට වතුර එකතු වෙනවනේ. ජලයත් එක්ක මේ අයිස් කැටත් එක්ක බිඳුවේ ජලය වෙනම එකතු වුණා කියලා සලකලා නෙමෙයි මේක ලියලා තියෙන්නේ. බිඳුවේ අයිස් විතරයි වැටෙන්නේ කියලා ලියලා තියෙන්නේ. බිඳුවේ අයිස් ටික දිය වෙලා හැදෙන බිඳුවේ ජලය ටිකෙන් තමයි අපි එහෙම තමයි අරන් තියෙන්නේ. එහෙනම් ජලය මේකට එකතු නොවන විදිහට අර ලොකු අයිස් කැටේ කුඩු කරලා අරගත්ත චූටි අයිස් කැලි තෙත මාත්තු කරලා තමයි මේකට දාන්නේ. හරි. තෙත මාත්තු කරලා දාන්න. හරි. දාලා දිය කර ආයෙ දිය කර දාලා උෂ්ණත්වය ලැබෙන කන්න දිය කර. ඊට පස්සේ දැන් ඕකේ මේමයි කතාව. පළවෙනි කාරණේ තමයි ලොකු අයිස් කැටයක් මේකට දැම්මොත් අවුල් දෙකක් වෙනවා. මොකක්ද දෙක? දැන් ලොකු අයිස් කැටේ දිය වෙලා ඉවර වෙනකොට කොච්චර තාපයක් පිට වේද අපි දන්නේ නැහැ. එතකොට දැන් අපි 35 ඉඳලා 25 වෙනකල් පරීක්ෂණය කරන්න ප්ලෑන් කරන් හිටියට ලොකු අයිස් කැටේ දිය වෙලා ඉවරනකොට 35න් පටන් ගන්න මේක 15 වරම ගිහින් ඉවර වෙන්නත් පුළුවන්. ඒක තමයි ලොකු අයිස් කැට දාන්න එක හේතුව. හරි? දෙක තමයි ලොකු අයිස් කැටයක් කරගත්තාම මේකේ බාහිර පෘෂ්ඨයේ බිඳුවේ තිබුණාට ඇතුළේ තියෙන ඍණ 5 වගේ වෙන්න පුළුවන්. හරි. එතකොට අපි අයිස් කැටේ උෂ්ණත්වය බිඳුවේ අයිස් ආවා කියලා හිතලා ලියපු මේ ප්‍රකාශනයේ ආදේශ කරලා අගයන් දාලා ගත්තොත් වරදී. මේ ඍණ 5 වගේ අයිස් කැටේ තිබුණොත් ඍණ 5 අයිස් බිඳුවේ අයිස් වෙන්න ඕන කතන්දරෙත් දාන්න බෑ මේක. මේ එයින ලොකු අයිස් කැට දාන්නේ අධිශීතකරණයකින් ගත්ත අයිස් කැටයක් කුඩු කරලා ලැබෙන ඉතා කුඩා අයිස් කැබලි වරකට එක බැගින් හොඳින් තෙත මාත්තු කරලා තමයි මේකට දාන්නේ. හරිනේ? ඔය ටික මතක තියාගන්න. දැන් මම එහා පැත්තේ වැදගත් කරුණු තියෙනවා. මම කිව්වේ ඒවා තියෙනවා අපි අලුත් ඒවා ටික බලමු. පළවෙනි එකේ තියෙනවා දැන් අයිස් කැට දිය කරලානේ මේ පද්ධතියේ උෂ්ණත්වය අඩු කරන්නේ. ඔයාලා දන්නවා
දැන් මෙතන තියෙන පද්ධතිය ජලය කුඩි ප්‍රමාණයකුයි මේ කැලරිමීටරෙන් තියෙන. එතකොට මේ පද්ධතිය උෂ්ණත්වය අඩු කරන්න තාපය මහ ගොඩක් පිට වෙන්න ඕනේ. ඔය අයිස් වල විලේනීය විශිෂ්ට උෂ්ණතාවය සාමාන්‍යයෙන් 10.5 බලයක් විතර තියෙනවා. දැන් අයිස් චුට්ටක් දිය වුණත් ලොකු තාප ප්‍රමාණයක් ලබා ගන්න ඕන. හරිද? ඒ 10.5 නම් එතන අයිස් ග්‍රෑම් එකක් දිය වෙන්න ඕන තාප ප්‍රමාණය කියන්නේ එක වැඩි 10කට 3ෙන් මේක ගුණ කරන්නද? එහෙම ගත්තත් මෙතන ජූල් 300ක් එනවා. හරි. එතකොට අයිස් ග්‍රෑම් 5ක් 10ක් දැම්ම ගමන් කෙලින්ම මෙතන සෑහෙන ලොකු තාපයක් එනවා. එතකොට මේක දැන් අපි කලින්ම හිතාගත්තාම හරි අපි 35 ඉඳලා 25ට පරීක්ෂණය කරන්න කියලා සෙල්සියස් අංශක 10කින් උෂ්ණත්වය පාවා දාන්න තියෙන්නේ. පැහැදිලිද? එතකොට අනික මේ පද්ධතිය මහ ලොකු පද්ධතියක් නෙවෙයි. මේ පද්ධතිය බොහොම පොඩි වතුර ප්‍රමාණයකින් කැලරිමීටර විතරයි තියෙන්නේ. ඉතා කුඩා තාපධාරිතාවක් තියෙන පද්ධතියේ උෂ්ණත්වය සෙල්සියස් 10ක් වගේ පොඩි යකින් අඩු කරන්න තියෙනවා. අයිස් වල විශිෂ්ට පුක්තතාවය වෙන ලොකු වගේ. එතකොට බොහොම පොඩි අයිස් ස්කන්ධයක් තමයි අපිට මේ වැඩේට ඕනේ වෙන්නේ. හරි. ඒ හින්දා අපි මේ අයිස් ස්කන්ධය බොහොම පරිස්සමෙන් මැනගන්න. ඒ කියන්නේ මෙන්න මේ N3 හරියටම N2 හරියටම මැනගන්න. හරි දැන් හිතන්නකො මේ හරියටම අගය ගත්තොත් අයිස් ග්‍රෑම් 5යි එකතු වෙලා තියෙනවා. ඔයා මොකක් හරි උෂ්ණය කිරණකොට වරද්දක් කරලා මේක 7යි කියලා දාගන්න. අවුලක් නේ. 5ට 7 කියන අගේ වෙනුවට 7 කියන අගේ දැම්මොත් ඒ දෙකක වෙනස ලොකු වැඩි. 100ක් එකතු කරන තැනකට 101යි කියලා දාගත්තට ලොකු අවුලක් නෑ දැනෙන්නේ. හරි. ඒ හින්දා හරියම නිවැරදිව මේ අයිස් ස්කන්ධය මැන ගන්න ඕනේ. මොකද මෙතන තීරණාත්මක එක්කෙනා එයා. චූටි වැඩි වෙනකොට හරියට මැන ගන්න. හරිද? ඊළඟට ඕකේ අයිස් වල කතාව දාලා දිනවා. එකතු කරන අයිස් වල ස්කන්ධය පිළිබඳව අගේ වැරදීමට බලපෑ හැකි ප්‍රධාන කරුණ වන්නේ අයිස් සමග අයිස් තියවි සෑදෙන ද්‍රව ජලයේද පද්ධතියට එකතු වීම. ඒක මඟ හරවා ගන්න. අධිශීතකරණයකින් ලබාගත් එක් විශාල අයිස් කැටයක් හොඳින් තෙත මාත්තු කර කැලරිමීටරයට දැමීමෙන් අයිස් සමග එක්වන ද්‍රව ජල ප්‍රමාණය අඩු කළ හැකි නමුත් ඒ කියන්නේ මෙහෙමයි. දැන් අයිස් කැට දීකට දානකොට වතුර එකතු වෙන්න බෑ. අයිස් එක්ක වතුර වෙන්න බෑ. අයිස් එක්ක වතුර වෙන්න බැරි වුණාට ඒක වළක්වන්න එකපාරට ලොකු අයිස් කැටයක් මේකට දාලා හරියන්නේ නැහැ. චූටි කැලේ දානකොට වතුර ගොඩක් එකතු වෙන්න තියෙන chance එක වැඩිනේ. එහෙමයි කියලා එක අයිස් කැටයක් හොඳට තෙත මාත්තු කරලා ඩෝන් ගාලා මේකට දාලා හරියන්නේ නැහැ. ඒ තමයි කිව්වේ ලොකු අයිස් කැටයක් එකපාර දාලා හරියන්නේ නැහැ. වතුර එක්ක අයිස් දාලා හරියන්නේ නැහැ. කරන්න ඕන ප්‍රති තමයි ලොකු අයිස් කැටේ පොඩි කරලා තෙත මාත්තු කරලා එක කෑල්ල මෙන්න දාන්න. ඒකේ හේතු දෙක තමයි දීලා තියෙන්නේ. හරි. කොතන ආලා හයිලයිට් කරගන්න යට තියෙනවා අධිශීතකරණයකින් ලබාගත් විශාල අයිස් කැටයක් කැබලි කර දියවෙමින් පවතින කුඩා අයිස් කැබලි හොඳින් තෙත මාත්තු කර කැලරිමීටරයට එකතු කිරීම නිවැරදි ක්‍රමයයි. ඊළඟට අයිස් කැබලි ජලය මත පාවීම වුවහොත් ඒවා ඍජුවම පරිසරයෙන් තාපය අවශෝෂණය කරයි. මෙසේ අවශෝෂණය කරන තාප ප්‍රමාණය ගණනයට ඇතුළත් නොවන බැවින් මේ වළක්වා ගත යුතුයි. ඒ කියන්නේ අයිස් කැට දැම්මට පස්සේ අයිස් කැට මේ මතු පිට තිබිලා මේ එළියෙන් තියෙන වාතයයි අයිස් කැටයි අතර ඍජු තාප මාරුවක් වුණොත් අයිස් කැටවල ස්කන්ධය මේකට දැම්මට ඒ සිද්ධ වෙන තාප ප්‍රමාණය මේ ප්‍රකාශයට දාලා නැහැ. අගේ වගේ. ඉතින් දැල්ගඩු මන්තේ පාවිච්චි කරලා අයිස් කැට ජලය තුල තියාගෙන තමයි දිය වෙන්න හරින්නේ. හරිද? කොටස් තියාගත්තාම උඩට එන්නේ නැහැ. ඒතකොට ඇතුළේ තියන් මන්තනය කරගෙන තියාගන්න. හරි. ඒ තමයි ඔය යර දින අයිස් කැබලි ජලය තුල පවත්වා ගැනීම මන්තනය කියනකොට දැල්ගඩු මන්තේ භාවිත කරයි. හයිලයිට් කරගන්න. හයිලයිට් යන්නේ මුලින්දී හයිලයිට් එකකින් හයිලයිට් කරා. රැට නගරය ආරක්ෂා කරන්න නේද වැට්මෑන් වගේ ඉන්නවද? දැන් මෙහෙමයි. උදේට පන්තියේ නිදිමත හැදෙන්න හේතු කීපයක් තියෙනවා. එකක් රැ පාඩම් කරලා. එහෙම නැත්නම් රැයි වෙන මොකක් හරි කරලා. රැට ඉතින් කරන වැඩ කියන්නේ ඉතින් මේ
ආයෙත් හරි මෙසේජ් කරාගෙන පුළුවන් නිදිමත. නිදිමතට නෙමෙයි මෙසේජ් කරාගෙන පුළුවන් ඒකවල උදේ නිදිමතයි. ඒ පස්සේ ඔය වගේ පාඩම් කරා හොය එකක් එන්න පුළුවන්. ඒක තමයි. ඔයාගේ හේතු මොකක්ද කියලා මම කියන්නේ. මේකේ හේතු තියෙන්න පුළුවන්. ඔය හරි ගමනක් ගිහින් මලගෙදරක වගේ ගියා එකක් තියෙනවා. ඒ දිනයි ළමයි. හරිනේ. එතන අයිස් කැට ජලය ඇතුලේ තියන් තමයි මන්ත්‍රණය කරන්න ඕන. හරි. අවසාන එක දැන් මම අර කිව්ව කතාව මේක අපි ලියුවේ 35 වගේ වැඩි යන්නේ ඉඳලා 25 වගේ යගයක් වෙනකල් කරනවා. මෙතන දැන් මෙහෙම කතාවක් තියෙනවා. අහගන්න. පරිසර උෂ්ණත්වය තියෙනවානේ. පරිසර උෂ්ණත්වය උෂ්ණ ප්‍රමාණයකින් හොයාගන්න. දැන් මම මෙතන 30යි කියලා නේ හිතුවේ. සමහරවිට 28ක් වෙන්නත් පුළුවන්. 32ක් වෙන්නත් පුළුවන්. පරිසර උෂ්ණත්වය කීය වුණා ඒක ඉඳලා යම් කිසි අගයක් උඩටයි ඊට සමාන අගයක් පහළට යනකම් තමයි පරීක්ෂණය කරන්නේ. හරි. හැබැයි මේ රේන්ජ් එක ඇතුළට ඒ වෙලාවේ පරිසරයේ තුෂාරාංකය අහු වෙන්න බෑ. හිතන්න ඔයාලා 35 ඉඳලා 25ට පරීක්ෂණය කරනකොට මේ පද්ධතියේ තුෂාරාංකය මේ පරිසරයේ තුෂාරාංකය 26යි. ඒකට පද්ධතිය උෂ්ණත්වය 35 ඉඳලා ඇවිල්ලා 26 පයින්නකොට මොකද වෙන්නේ? 26 පයින්නකොට මේ බිත්තියේ තුෂාර දැම්පත් වෙනවා. නීදුම වගේ දැම්පත්. අර සීතල බිඳු බෝතලයක් ගෙනල්ලා තිබ්බහම වතුර බිඳු හැදෙන්නේ. වතුර බිඳු කියන්නේ තුෂාර දැම්පත් වෙලා ගණීභවනේලා බිඳුම හැදිලා නිකන් මේ දැල්ල වගේ බැඳෙනවා මේ. එතන මොකද වෙන්නේ? එතන දැන් වාතය ඇවිල්ලා ගණීභව ජල වාෂ්ප ගණීභවණය වෙලා ඒ කතන්දරයකට තාපය යනවා. මේ පද්ධතියේ තාපයෙන් කොටසක් ජල වාෂ්පත් ගන්නවා. එතන ආයෙත් මේ ප්‍රකාශනය වරදිනවා. අපි ඉහෙන එකක් මේකට දාන්නේ. එහෙනම් ඔයාලා මේ උෂ්ණත්ව පරතරය තීරණය කරනකොට එකක් කාමර උෂ්ණත්වය මුලින් හොයාගන්න ඕනේ. ඒ වගේම ඒ තැනට අදාළ තුෂාරාංකය හොයාගන්න. තුෂාරාංකය අහු නොවෙන්න තමයි සම්මිතික උෂ්ණත්වාන්තරය තීරණය කරන්නේ. මැද්දට තුෂාරාංකය අහු වුණොත් එහෙම මේකේ උෂ්ණත්වය අඩු වෙවි යනකොට තුෂාරාංකය පහු වෙනකොටම මේකේ තුෂාර දැම්පත්. එතකොට මේ තුෂාරත් තාපය ලබා ගන්න හින්දා වැඩේ කරා. අපි එහෙම එකක් මේකේ දාලා නේ. එහෙනම් හිතන්න මේක ඔයාලා හම්බුණා කියලා කාමර උෂ්ණත්වය 30යි තුෂාරාංකය 26යි කියලා. එතකොට ඔයාලට පරීක්ෂණය කරන්න පුළුවන් 27 33 අතර කම්පොනන්ට්ස් එක ගන්න. දැන් මේ වෙලාවේ හම්බුනා 25 තුෂාරාංකය කියලා. එතකොට කරන්න පුළුවන් වුණා 26 32 වෙනස කීයද? 6යි 38යි නේද කරන්නේ. උපරිම 10ක් තිබ්බනම් නේද? ඊට වඩා ගොඩක් ඕනෙත් නැහැ. කොහොමද නයි කරන්නේ? බාන්නේ ඒකට දාලා දිනවා. පද්ධති සිසිලයේ තුෂාරාංකය ඉක්මවා සිසිල් වූ තුෂාරාංකය යටතේ ගැඹුරු පෘෂ්ඨයම තැන්පත් වන තුෂාර බිඳු තාප වූමානට දායක වේ. එම තාප ප්‍රමාණය ගණනයට සම්බන්ධ කරගත නොහැකි බැවින් තුෂාර තැන්පත් වීම වළක්වා ගත යුතුයි. එම නිසා උපදැමූ කැලරිමීටර ක්‍රමය භාවිතය. ඒක දැන් අපි තාම ඉගෙන ගත්තේ නැහැ. අපි මේක අන්තිම ප්‍රැක්ටිකල් එක. ඒකෙන් තමයි තුෂාරාංකය හොයන්නේ වාතය. කීයද කියලා. උපදැමූ කැලරිමීටරයේ භාවිතයෙන් තුෂාරාංකය සොයා ඒ ඉක්මවා නොවන පරිදි උපරිම සමමිතික උෂ්ණත්වාන්තරයක් ආවරණය වන පරිදි ආරම්භක සහ අවසාන උෂ්ණත්ව තීරණය කිරීම ගැන යටතේ පරීක්ෂණය සිදු කළ යුතුයි. ඒක අර උපදැමු තැන ඉඳන් හයිලයිට් කරගන්න මේක වැදගත්. හරිද? දැන් ඔයිට යට ලියලා තියෙන අර කතන්දරේ ඒකට යට තියෙන හිස් ඉදේ වාක්‍යයක් දෙන්න ලියා ගන්න එක. අර මේක ලියුම් එකට යට ලියන්න. පරිසර උෂ්ණත්වයට වඩා කිසියම් ප්‍රමාණයක් පරිසර උෂ්ණත්වයට වඩා වැඩි කිසියම් ප්‍රමාණයක්
පරිසර උෂ්ණත්වයට වඩා කිසියම් ප්‍රමාණයක් වැඩි. පරිසර උෂ්ණත්වයට වඩා කිසියම් ප්‍රමාණයක් වැඩි. උෂ්ණත්වයක සිට ඊට සමාන ප්‍රමාණයක් පරිසර උෂ්ණත්වයට වඩා අඩු උෂ්ණත්වයක් දක්වා ඊට සමාන ප්‍රමාණයක් පරිසර උෂ්ණත්වයට වඩා අඩු උෂ්ණත්වයක් දක්වා सममितिक उष्णत्व परासयक सममितिक उष्णत्व परासयक परीक्षणे सिदु किරීමෙන් බාහිර පරිසරය සමග සිදු වූ තාප හුවමාරුව නිෂේධනය වන බව සැලකිය හැකියි. තාප හුවමාරුවක් වෙන්නේ නැහැ නෙමෙයි, වෙන එක බැලන්ස් වෙනවා. හරිනේ.